අපි අද ආවේ ගාලු දිසාවේ හරි සුන්දර ස්ථානයකට. මේ තමයි හියාරේ ජලාශය. අපි යමු හියාරේ ජලාශයේ හරිම සුන්දර දසුන් ටිකක් දැක බලා ගන්න. ජලාශය වර්ෂ 1911 දී ප්‍රකට ඉංජිනේරුවරයෙක් වෙච්ච ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මැතිතුමා විසින් නිර්මාණය කෙරෙව්වා කියන ඉතිහාසයේ සඳහන් වෙනවා. අතීතයේ ගාල්ල නගරයට ජලය අරගෙන ගිය ජලාශය තමයි මේ හියාරේ ජලාශය. හරිම සුන්දර දර්ශනයක් වගේ දකින්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ ලස්සන මොනරුන් පිළිහුඩුවන් පාරිත හතරක් ආවේනික පිළිහුඩුවන් ගන්න කොතරම් මේ ජලාශය ආශ්‍රිත වනාන්තරය ආශ්‍රිත ගන්න කොට. ඉතින් අපි තව ටිකක් බලමු ඇවිත් මේ සුන්දරත්වය හියාරේ ජලාශය අවදි. අපි අද ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ හියාරේට. හියාරේ ලස්සන ජලාශය ගාවට. මේ ජලාශය ගාවට එන්න පාරවල් ගැන කියනවා නම් ගාල්ලේ ඉඳලා උඩුගම පාරේ කිලෝමීටර් 14මාරක් විතර ආවට පස්සේ හියාරේ හන්දිය හම්බ වෙනවා. හියාරේ හන්දියෙන් හැරිලා ජලාශය පැත්තට අතුරු මාර්ගයෙන් එන්න ඕනේ කිලෝමීටර් 2මාරක් විතර. එහෙම නැත්නම් පින්නදුව, ඒ කියන්නේ අධිවේගී මාර්ගය යනවා නම් පින්නදුවෙන් එක්සිට් වෙලා එන්න ඕනේ උඩුගම් පැත්තට. ඊට පස්සේ පුළුවන් හියාරේ හන්දියෙන් මේ විදියට අකුරැස්ස පැත්තෙන් එනවනම් යක්කලමුල පහු කරගෙන ඇවිල්ලා හියාරේ හන්දියෙන් හැරලා එන්නට ඕනේ කිලෝමීටර් 2මාරක් විතර අතුරු මාර්ගය. ඒ ආවට පස්සේ තමයි මේ ලස්සන හියාරේ ජලාශය දකින්න පුළුවන්කම තියෙන්නේ. ජලාශය ඉස්සර නම් ගාල්ල නගරයට ජලය ගෙනියන්න පාවිච්චි කළා. ඊට පස්සේ ගාල්ල නගරයට ජලය ගෙනියන එක ටිකක් නතර වෙනවා. කියන්නේ වසර ගණනාවකට කලින්. දැන් නම් හුදකලා වෙච්ච ජලාශයක් විදිහට තියෙනවා. කොහොමවත් මේ අවට තියෙන පරිසර පද්ධතියත් එක්ක වනාන්තර එක්ක බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඒක නිසා බොහෝ දෙස් විදේශ සංචාරකයන් ඇවිල්ලා මේ ස්ථානයේ අසිරිය නරඹනවා දකින්න පුළුවන්. ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා තුන්කල් සංචාරය තුලින් එන්න මේ ලස්සන ජලාශය බලන්න. හැබැයි පාසටහන් විතරක් තියලා යන්න කාරුණික වෙන්න කියන ආරාධනාව අපි කරනවා අද.